Hello. කොහමද? පොඩි දමන පඩයක් ලෝඩ් වෙනවා පොඩිද බං. අම්මේ. හරි. කොහමද? කාලයකට පස්සේ නැවතත් ආදරෙන් පිළිගන්නවා මගේ බයිසිකල් ෂෝ එකට. අද පොඩ්ඩක් පරක්කු වැඩි. රෑ වෙන්න යන්නේ රෑ වෙමින් පවතිනවා. මේ පස්සට ඇවිල්ලා ඉබා. පඩයක් කරියේ. ඉතින් එකපාරට මට එන්න හිතුණා බයික් එකේ පොඩ්ඩක් පදින්න ඒත් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න තිබුණා. මන් දන්නේ නැහැ මං කොහෙද යන්නේ කියලා කිසිම දෙයක් ප්ලෑන් කරලා නැහැ මොකුත් නැහැ ඔහේ යනවා. අඩෝ ෆොටෝ ෂූට් එකක්. फोटो मारा गाँव बड़े बाइक के कोई त्यान नून बाइक है हर बात लगा नहीं बाबा मात इस्तर हो मत हमारी बात मैंने पारे मार करे होना टैग करी मार करी जेट बैक करी एकाले खुद में कैक्कू मत तिब्बे बम बाइक करने का फोटो लगा क्या नहीं मारो में कैक्कू मत तिब्बे मारा बाइक करने का फोटो लगा මම ඉතින් නැගලා අයියේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා ඉතින් ඒතර ෆුට් සයිකල් වල අපි ආවේ අයියේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා ඉතින් එහෙම තමයි ඉතින් අර බයික් එකක් කොම ආවේ අපිටත් ඒ කියන්නේ කාලයක් කොහොම තිබ්බා බයික් නෑ ඒ කියන්නේ වාහන වලට ආස ඕනම කොල්ලෙක්ටම ඒ කියන්නේ උන්ගේ ආසාව එතනින් එන්නේ බම් බයික් එකක් හරි මොකක් හරි කාර් එකක් දැකලා අයියේ ෆොටෝ එකක් ගන්න ඊට පස්සේ ෆොටෝ දැකලා තමයි ඇඟට එන්නේ බම් අර රතගාය ඇඟට එන්නේ ඒ වෙලාවට තමයි. සපෝට් එකක් දියන් කට්ටියට මේ කළා. සපෝට් එකක් දියන්. පහුවන් ඉතින් මටත් අර පොඩි කාලේ මතක් වුණා. මම ඊටත් වඩා පොඩි මට මතකයි ඒ කියන්නේ බයිසිකල් වල යනවා මායි කොල්ල සෙට් එකයි යනවා ඉතින් බයිසිකල් ෆුට් සයිකල් වල යනවා මේ ගොඩක් ඒ කියන්නේ ගොඩක් කොල්ලොන්ගේ මතන් ඔය රතගාය ඇඟට එන්න ඕනේ ඔය වගේ වලට තමයි බං කියන්නේ ආසාවට දකින්න මොකක් හරි කාර් එකක් හරි බයික් එකක් හරි හොඳ මේකක් දකින්න දැකලා මචං බයික් එකට නැගලා කාර් එකට නැගලා ෆොටෝ එකක් ගහලා පොඩ්ඩක් හැන්ඩල් අතපත ගහලා ස්ටියරින් වීල් අතපත ගහලා පුතා ලයිට් එක ඕප් වෙලා තිබ්බි මට දුරකථන එමුතුමක් එනවා මන් දන්නේ කාගෙන්ද කියලා මට දැන් ආන්සර් කරන්න විදියක් නැහැ ඒ හින්දා මම කොහෙන් හරි නවත්තලා මං ආන්සර් කරනවා ඉතින් මං කීකීටියේ ඕනම කොල්ලෙක්ට බං ඒ රතගාය කියන දේ එතරින් තමයි පටන් ගන්න එපා. ඕන මට නම් සිරාවට මට බොරු කියන්න ඕනේ තාත්තට මට කියන්නේ තාත්තට තිබ්බා ටී මට මතක නෑ බං. TZR එකක් තිබ්බා 125 තාත්තා ගාව. ඒකට පොඩි. ඒවට මචං තේරෙන්නේ නෑ අම්මලා TZR කියන්නේ මචං අර 2 stroke සුපිරි බයික් එකක් අර ඒක ඒ පොඩි කාලේට මචං අර ඒ කාලේ තේරෙන්නේ නැහැ මචං අම්මා TZR කියන්නේ මේ අර TRS එක TZR නේ මම වදාගත්තා බයික් කියලා කොහමරි
එතකොට පොඩි තාත්තගේ බයික් එකේ දීද්දි මට මතකයි තාත්තට පිටවස්සේ මං යනවා. ඒ වුණාට ඉතින් අර තේරෙන්නේ නැහැ මේක අර TZR කියන්නේ සුපිරි බයික් එක 2 stroke කර සුපිරි බයික් එකක් කියලා ඒ කාලේ තේරෙන්නේ නැහැ. කොහොම හරි මචං ඉතින් ඔහොම බයික් දැකලා වාහන දැකලා ඔය බයික් උඩ නැගලා ෆොටෝ ගහලා කාර් දැකලා ඔය ඒ තමයි මචං රට ගා එන්න ගත්තේ. කොල්ලොන්ට ඔහොම තමයි බයි ඉතින් අර ඇඟට දේවල් එන්නේ වගේ ලාවට තමයි ඉතින්. බයික් එකක් දැකලා කාර් එකක් දැකලා මටතර මේ කොල්ල දෙන්න ෆොටෝ ගහද්දි මටතර ඒ කාලේ මට මතක් වුණා. මට ඉතින් අර ඒ කාලේ මතක් වුණා. තුනයි දෙකයි එකයි ඕන් අපි ගියා. මට බඩගිනි බං. අනේ මන් දෙකපාර බඩගින්නක් කඩාපාත් වුණා. ඉතින් අම්මර්දරි ඉස්සරහා මේකක් තියෙන කැරවන් ඩ්‍රෙස් එකක්. අම්මට අද කනවා මට ගඩපඩ බඩගින්නක් ආවා. රෑ අහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ මට මතක නෑ එතරියට මතක නෑ අඳුරේ ඉන්න බෑ රාහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකාරේ කාලෙද කාලේ මොනවද කරන්නේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ හරි එහෙනම් යාළුවනේ කැරවන් ෆෙස්ට් එක ඉස්සරහා තියෙන්නේ එදා තෙල් ගාපු සෙට් එක මෙතන තියෙනවා මන්ට තෙල් ගහන්න ඕනේ ඊට කලින් අන්න ඕනේ එහෙනම් මගේ සුදු අම්මිලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා පුංචි පුතාලා දුවලා මම්මා මාමලා නැන්දලා රතනත් පැටලෙන බඩගින්න වැඩි කමට කමන්නේ ඉතින් ඔයාලට පේන ඉස්සරහ කැරවන් ෆෙස්ට් එක තියෙන ලස්සනට කහ පාට කොළ පාට එකට එහා පැත්තේ රෙඩ් එක කියලා තියෙනවා මොකද්ද මන් දෙකක් සුපිරි ප්ලේස් එක ඉතින් මං කට වහ ගන්නවා දැන් උඹලට එපාලා ඇති මම මෙච්චර මේ කියවනවා උඹලා අහන් ඉඳලා උඹලට එපාලා ඇති මට වැඩක් නැහැ අහන් ඉන්න ඕනේ උඹලා ඒකනේ මේ කියන්නේ දැන් මං කැරවන් ෆෙස්ට් එකට ආවා කැරවන් ෆෙස්ට් එකට ඇවිල්ලා මම පුංචි දෙයක් කනවා මට ඉන්න බෑ බඩගිනි හරිද මම පොඩි දෙයක් කාලා මං එහෙම යනවා ගෙදර